සුබ දවසක් ඔයාලා හැමෝටම රසලෝකයේ විත්තමා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ මස් වගේම රසට බිම්මල් කරියක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක හරියම රසයි. අද මේ බිම්මල් කරිය මම හදාගන්නේ පොල් කිරි දාන්නේ නැතුව. එහෙනම් අපි දැන් බලමු කටට සැරට රසට මේ බිම්මල් කරිය කොහොමද මම හදාගන්නේ කියලා. මං කඩේකින් තමයි බිම්මල් පැකට් එක ගෙනාවේ. මෙතන බිම්මල් ග්‍රෑම් 200ක් තියෙනවා. අපි දැන් මුලින්ම මේ බිම්මල් ටික හොඳට සෝදලා වතුර ටික හොඳට මිරිකලා ගන්න ඕනේ. වතුර පොඩ්ඩක්වත් තියෙන්න බෑ. හොඳට වතුර ටික මේ විදිහට මිරිකලා මං ගෙනාවා. දැන් අපි මේක පොඩි කෑලි වලට ඉරා ගන්න ඕනේ. ගොඩාක් චූටි වලට ඉරා ගන්න එපා. මම ඉරනවා වගේ සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට මේ බිම්මල් ටික ඉරා ගන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතරම චුට්ටක් බලන්නකෝ මගේ channel එක subscribe කරලා තියෙන්නේ කියලා. subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි මම දැන් මේ බිම්මල් ටික ඔක්කොම මේ විදිහට පොඩි කෑලි වලට ඉරා ගත්තා. දැන් මේකට මම දා ගන්නවා ලුණු කුඩු වලින් තේ හැඳි එකක්. ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි කාලා. ඒ වගේම කහ කුඩු වලින් තේ හැඳි කාලක් දාලා දැන් මේ බිම්මල් ටික හොඳට කලවම් කරගන්න. හරි දැන් ඊළඟට මේ බිම්මල් කරිය රසට හදාගන්න මෙතන මම අරගෙන තියෙනවා පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියක්, කරපිංචයිත්තක්, රම්පෙ කොලයක්, අමු මිරිස් කරලා, ඒ වගේම තලාගත්ත ඉඟුරු සුදුලුණු මෙතන බික් 3ක් වගේ තලලා ගත්ත පොඩි ඉඟුරු කෑල්ලකුයි, ඒ වගේම හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක්, ඒ වගේම මේ ප්‍රමාණයේ පොඩි කුරුතු පොත්තක් ගත්තා. තව මම මේකට එකතු කරගන්නවා මාළු මිරිස් කරලා මේ විදිහට පොඩියට කපලා ගත්තා. ඉතින් අපි මේ හදන බිම්මල් කරියට මාළු මිරිස් කරලකුත් දාලා හදාගත්තම හරි රසයි. මාළු මිරිස් නැත්තම් ආමු මිරිස් වලින් කරල් දෙක තුනක් වගේ ගන්න. දැන් අපි මේක හදාගන්න විදිහ බලමු. මැටි භාජනයක් ලිපේ තියලා ඒකට මම දැන් පොල් තෙල් වලින් මේ සැඳි දෙකක් වගේ දාගත්තා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අබෑට වලින් තේ හැඳි භාගයක් දාගන්න. අබෑට ටිකත් හොඳට රත් වීගෙන එනකොට මම දැන් ඊළඟට තලාගත් ඉඟුරු සුදුලුන් ටික දාලා මේ විදිහට ටිකක් වෙලා බැද ගන්නවා. දැන් ඒකටම පොඩියට කපාගත්ත බීලුණු ටිකයි කුරුඳු පොත්තක් දාගන්න. දාලා මේ විදිහට තෙල් එකේ හොඳට කලවම් කරලා බැද ගන්න ඕනේ. ලුණු ටික මේ විදිහට බැදීගෙන ඉඳී ඊළඟට මම මේකට දාගන්නවා කරපිංච ටිකයි රම්පේ. දාලා හොඳට කලවම් කරලා බැද ගන්න. මේ දේවල් ටික හොඳට බැදුනට පස්සේ මම දැන් ඊළඟට මේකට දාගන්නවා මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක්, අමු 3-5 තේ හැඳි එකක්, ඒ වගේම බැදපු 3-5 කුඩු වලින් තේ හැඳි එකකුත් දාලා දැන් ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන මේ ටික හොඳට කලවම් කරලා බැද ගන්න. විනාඩියක් දෙකක් වගේ මේ විදිහට මිරිස් 3-5 ටික බැදගත්තට පස්සේ දැන් ඊළඟට අපි බිම්මල් ටික දාගමු. බිම්මල් ටික දාගත්තට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්න මිරිස් 3-5 ටික අල්ලනකම්. මෙහෙම බිම්මල් ටික හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් මේක උයා ගන්න වතුර කෝප්ප කාලක් මම දාගන්නවා. වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. මොකද මේ බිම්මල් වල වතුර ගතිය තියෙනවනේ. දැන් පියන වහලා අඩු ගින්දරේ විනාඩි 10ක් වගේ වෙලාවක් මේ බිම්මල් ටික හොඳට තැම්බෙන්න තියාගන්න. විනාඩි 10කට විතර පස්සේ තමයි මම දැන් පියන අරින්නේ. බිම්මල් ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ විදිහට ටිකක් කලවම් කරගන්න. හරි දැන් ඊළඟට මේකට මම දාගන්නවා තක්කාලි ටිකයි, අමු මිරිස් ටිකයි, වගේම මාළු මිරිස් ටිකත් මේ වෙලාව එකතු කරගන්න. එහෙම එකතු කරලා හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. දැන් ආපහු පියන වහලා අඩු ගින්දරේම මේ බිම්මල් එක හොඳට උයා ගන්න ඕනේ. ඉතින් කොයි වෙලේකවත් ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. අඩුම ගින්දරේ තමයි අපි මේ බිම්මල් කරිය හදා ගන්න ඕනේ. එතකොට තමයි රසටම හදා ගන්න පුළුවන්. බිම්මල් කරිය වියලි ගතිය වැඩි වගේ නම් විතර වතුර චූට්ටක් එකතු කරලා පියන වහලා හොඳට උයා ගන්න අඩු ගින්දරේම. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත රසම රස බිම්මල් කරිය. බලන්නකෝ මේකේ පාට හරියට මස් කරියක් වගේ හොඳ රස පාටට තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි. දැන් මේ වෙලාවේ ලුණු රස එහෙම බලලා ලුණු මතිනා ලුණු ටිකක් එකතු කරගන්න. ඒ වගේම ගම්මිරිසුත් එකතු කරගන්න වට අවශ්‍ය සැර අනුව. ඉතින් මේ තමයි මම බිම්මල් කරිය හදන රසම විදිය. මේ විදිහට හැදුවම මාරම රසයි. ඒ වගේ මුළු කුස්සියම මාරම සුවඳයි. ඔන්න ඉතින් මස් මාළු කන්නේ නැති වෙජිටේරියන් කෙනෙක් නම් මේ බිම්මල් කරිය හදලා බලන්නකො රස කොහොමද කියලා. හරි මම දැන් මේක හදාගෙන ඉවරයි. මේක දැන් මම ලිපෙන් අයින් කරගන්නවා.
ඔන්න ඉතින් අද දවල් කෑමට තමයි මේ රස බිම්මල් කරිය මං හදාගත්තේ. කීරි සම්බ බතක් උයලා ඒකට මේ බිම්මල් කරියයි තව නිමිති දාලා පලිප්පු කරියකුත් හදලා බිත්තරයකුත් බෙදලා ගත්තා. මේක තමයි මගේ රසවත් දවල් කෑම වෙල. මෙහෙම මං කන්න හරිම ආසයි. ඒ වගේම හරි රසවත් මෙනු එකක් මේක. ඔයත් මෙහෙම හදලා රස කොහොමද කියලා බලන්නකෝ. ඉතින් මෙහෙම බිම්මල් කරියක් රසට හදාගත්තාම මේකට තව ගැලපෙන ඔයා දන්න තවත් රසවත් මෙනු එකක් තියෙනවා නම් මොනවද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.